අල්ලසු දූෂණ චෝදනාවලට මුහුණ දෙන රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු අධීක්ෂණ කමිටු දෙක වන කෝප් සහ කෝපා කමිටු විසින් පරීක්ෂණ කිරීමෙන් පසු ඉදිරි නීතිමය කටයුතු සඳහා නීතිපතිවරයා මගහැර ඍජුවම පොලිසියට හෝ අල්ලසු දූෂණ චෝදනා විමර්ශන කොමිසමට යොමු කිරීමට නියමිතව තිබෙනවා. ඒ සඳහා ස්ථාවර නියෝග සංශෝධනය කිරීමේ යෝජනාව පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර පසුව විවාදයට ගනු ලැබුවා. රාජ්‍ය අංශයේ දූෂණ නැවැත්වීම සඳහා නීති දැඩි කිරීම මෑතකදී සම්මත කරන ලද ජාතික විගණන පනතට සංශෝධනය කිරීමෙන් පසුව සිදුවේ. එමගින් විගණනයේදී අනාවරණය වූ වංචා දූෂණ හෝ අයිතා පරිහරණයන් සම්බන්ධ පැමිණිලි ඍජුවම පොලිසියට යොමු කිරීමට විගණකාධිපතිවරයාට බලය ලැබේ. මූල්‍ය විසමාචාර සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ නිලධාරීන් හෝ ආයතන මත අධිභාර පැනවීමටද පනත මගින් විධිවිධාන සලසා තිබේ. ස්ථාවර නියෝග සඳහා සංශෝධන යෝජනා කරන ලද්දේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපතිත්වය දරන ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත සමරවීර සහ රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේ ප්‍රධානත්වය දරන ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් විසින් ස්ථාවර නියෝග සංශෝධනය කළ පසු කමිටු දෙකට විගණකාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද වාර්තා පරීක්ෂා කර බරපතල මූල්‍ය වංචා හෝ දූෂණ ක්‍රියා සිදු වී ඇති බවට නිගමනය කිරීමෙන් පසු අවශ්‍ය ක්‍රියාමාර්ග සඳහා එවැනි කරුණු ඍජුවම අල්ලස් කොමිසම හෝ පොලිස්පති වෙත යොමු කළ හැකියි. පවතින ස්ථාවර නියෝග යටතේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ හෝ රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේ වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පසු ඒවා මුදල් අමාත්‍යවරයා සහ විමර්ශනයට ලක්වන ආයතන භාර අමාත්‍යවරුන් වෙත යොමු කරනු ලැබේ. අදාළ අමාත්‍යවරුන් සති 8ක් ඇතුළත තම නිරීක්ෂණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු අතර කමිටු විසින් කරන ලද නිර්දේශයට අනුකූලව ගත යුතු යෝජිත ක්‍රියාමාර්ග පිළිබඳ ප්‍රකාශයක්ද ඉදිරිපත් කළ යුතුයි. පාර්ලිමේන්තුව එසේ තීරණය කළ විට අදාළ වාර්තාව නීතිපතිවරයාගේ නිරීක්ෂණය සහ අවශ්‍ය ක්‍රියාමාර්ග සඳහා යොමු කළ හැකි බව වත්මන් ස්ථාවර නියෝගවල සඳහන් වේ. ක්‍රියාමාර්ග කඩිනම් කිරීම සඳහා ස්ථාවර නියෝගවලට යෝජිත වෙනස්කම් සලකා බැලීම සඳහා පාර්ලිමේන්තු ස්ථාවර නියෝග කාරක සභාව වෙත යොමු කර ඇත. මේ අතර අලුතින් සම්මත කරන ලද ජාතික විගණන පනත යටතේ පිහිටුවීමට නියමිත 5 දෙනෙකුගෙන් යුත් අධිභාර සමාලෝචන කමිටුව තවමත් පිහිටුවා නොමැත. විගණකාධිපතිවරයා විසින් කරන ලද නිර්දේශ සලකා බලා මූල්‍ය වංචා සඳහා දඩයක් ලෙස අධිභාරයක් ලෙස පැනවිය යුතු මුදල තීරණය කිරීමට මෙම කමිටුවට බලය තිබේ. ලංකා යූනිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න අප සමග රැඳෙන්න.